සුබ දවසක් ඔයාලට. ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මේ පැත්තට නම් වලාකුළුෙන් අහස බර වෙලා තියෙන්නේ. හයියෙම වහිනවා. ආයිමත් වැස්ස දැන් පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. මං හිතනවා ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. චුට්ටක් අමාරුවෙන් මං කතා කරන්නේ. මොකද වැස්ස කියලා බලන්නේ මම වැඩ. පොඩ්ඩක් හරි වැස්ස අඩු වෙච්ච ගමන් ඉතින් මොකක් හරි වැඩක් කරනවා එළියේ. එතකොට ඉතින් පොඩ්ඩක් පීනට අහුනම චුට්ටක් අමාරු වෙනවා. ඉතින් එහෙම කියලා බලන් ඉන්නත් බෑ. ගෙදර වැඩ ටික මං කරගන්නත් එපා. ඉතින් මම අද ඔයාලට හදන්නේ අලකොල ව්‍යංජනයක් උයන විදිය කියලා දෙන්න. අලකොල කිව්වහම මං හිතන්නේ ඔයාලා දන්නේ නැති කෙනෙක් නෑ. ඕනම කෙනෙක් අලකොල කාලා ඇති. ඉතින් මට හිතුණා අලකොල ව්‍යංජනයක් උයාගෙන බත් ටිකක් කෑවනම් හොඳයි කියලා. ඉතින් අපි එහෙනම් උයලා බලමු නේද? ඔන්න දැන් මම උයන්න අදගත්ත අලකොල ටික තමයි මේ තියෙන්නේ. දැන් මම හදන්නේ මේ අලකොල වල නූල් අරගන්න මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට එකෙන් එකට අපි නූල් අයින් කරගන්න ඕන. මොකද මේ නූල් තිබුණොත් එහෙම කට කසනවා කියනවනේ. ඒක හින්දා මේ නූල් අනිවාර්යයෙන්ම අයින් කරගන්න ඕන. මෙන්න මේ විදියට. අලකොල කියන්නේ ගොඩක් ගුණ කෑමක් කියනවනේ. මන් දන්න තරමින් අපේ අම්මලා ආච්චිලා මේ අදටත් මේ අලකොල කියන ඒවා උයනවා. ඇත්තටම බත් දෙපාරක් වුණත් කන්න පුළුවන් ඒ තරම් රසට උයනවා. මං හිතන්නේ අලකොල සාමාන්‍යයෙන් කාපු නැති කෙනෙක් නෑ. ඕනම ප්‍රදේශයක මේ අලකොල තියෙනවා. මොකද අර ගම් යූරු වල මේ කුඹුරු යායවල් අතර ගොඩාක්ම හැදිච්ච තැන් තියෙනවා. අලකොල ගොඩක් ගුණ කෑමක් කියනවනේ. කාපු නැති කෙනෙක් නෑ දන්න තරමින්. හැම කෙනෙක්ම වගේ කාලා ඇති. අර අලකොල අපි උයන්න දන්නේ නැහැ කියනවනේ. ඉතින් චුට්ටක් අමාරුයි කියනවනේ. පොඩ්ඩක් වැරදුනොත් කට කසනවා. කද්දි කන්න බෑ. ඒක හින්දා හරි පරිස්සමටම උයා ගන්න ඕන. උයද්දි උයන්න කලින් මෙන්න මේ විදියට නූල් ටික ඉවත් කරගන්න ඕන එකෙන් එකට. හරි දැන් මම නූල් අයින් කරගෙන ඉවරයි. අයින් කරගෙන තමයි මේ පෙන්නන්නේ. දැන් හොඳට ලස්සනටම තියෙනවා. මොකද නූල් ටික අයින් කරලානේ තියෙන්නේ. දැන් මම මේ පෙන්නන්නේ අයින් කරගත්ත නූල් ටික. නූල් ටික අයින් කරගත්තට පස්සේ හොඳට සෝද ගන්න. මොකද මේ කොළ ඇතුලේ ඉන්නවා පොඩි පොඩි සත්තු, ගොළු බෙල්ලෝ, මේ කූඹි එක එක සත්තු ඉන්නවා. ඒක හින්දා හොඳටම හොද ගන්න ඕන කොළ ටික. වැලි කැට එහෙම අහුනොත් එම කන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හොඳට සෝද ගන්න ඕන. සෝදගෙන දැන් මම මේ හදන්නේ කපා ගන්න. දැන් මම හදන්නේ මේ ටික කපා ගන්න. කපනකොට ඉතින් ගොඩාක් මේ පලා වගේ චූටියට හීනියටම කපන්න ඕනේ නැහැ. මේ ලොකුවට වගේ කපා ගන්න. මොකද අලකොල කියන්නේ ලිපේ තියුවට පස්සේ දිය වෙන දෙයක්. ඒක හින්දා මේ චූටියටම කපා ගන්න ඕනේ නැහැ. මෙන්න මේ විදියට ලොකුවට කපා ගන්න. අලකොල මන් දන්න තරමින් ඔය මේ හෝටල් වල පවා උයනවා අද කාලේ හැටියට මේ අලකොල ගොඩ කෑමක්නේ. ඒක හින්දා ඔය හෝටල් වල පවා තියෙනවා. ඉතින් ගොඩක් රසවත් ගුණවත් කෑමක් දන්න තරමින්. ඔව් දැන් මම මේ ටික කපාගෙන ඉවරයි. තව ටිකක් මට තියෙනවා කපා ගන්න.
මෙන්න මේ විදිහට කපා ගන්න. ලොකුවට කපා ගත්තට කමක් නැහැ. ගොඩක් හීනියට එහෙම ඕනේ නැහැ. මොකද මේවා දිය වෙනවනේ ලිපේ තියුවාම. හරි දැන් මම කපාගෙන ඉවරයි. දැන් මම පෙන්නන්නේ මම මේ කපාගත්ත ටික තමයි මේ පෙන්නන්නේ ඔයාලට. දැන් මම හදන්නේ මෙන්න මේ හට්ටියට මේ ටික දාගන්න. මේ ටික මම මේ හට්ටියට දාගන්න තමයි හදන්නේ. හරි දැන් මම දාගෙන ඉවරයි මේ ටික. දැන් මම හදන්නේ මෙන්න මේ ටික මේකට දාගන්න. අම්මිරිස්, සුදු ලුණු, රම්ප කරපිංච, බීලුණු, ගොරකා. ගොරකා දාද්දි කෑලි 2ක් විතර දාගන්න. මොකද මේකට ඇඹුල් ඕනි. අලකොල වලට ඇඹුල් දාලා තමයි වැඩිපුරම ලිපේ තියන්නේ. ඒකෙන්ද ගොරකා කෑලි 2ක් විතර වගේ දාගන්න. හරි දැන් මම මේ පන්නේ ටික දාගෙන ඉවරයි. දැන් මම හදන්නේ මේකට ලුණු කුඩු ටිකක් දාගන්න. ලුණු දැම්මේ නෑනේ. ඒ මිරිස් 3-5 ටික එහෙම දාගන්න එපා. අන්න ඒ විදිහට ලුණු ටිකක් දාලා ඊළඟට කහ කුඩු ටිකක් තුන පහ ටිකක් ඔයාලට තියෙනවා නම් කුරුඳු එහෙම ඒවා දාගන්න. මට ඒ ටික නැති හින්දා තමයි මම මේ ටික දාන්නේ. දැන් ඔන්න මම දාලා ඉවරයි ඒ ටික. දැන් මම මේ හදන්නේ මෙන්න මේ හට්ටිය ලිපේ තියාගන්න. පන්නේ ටික දාලා ලෑස්ති කරගත්ත මේ හට්ටිය ලිපේ තියාගන්න තමයි දැන් හදන්නේ. දැන් වතුර ටිකකුත් දාගන්න ඕන. මොකද මේ අලකොල තැම්බෙද්දි වතුර පොඩ්ඩක් වැඩිපුර අවශ්‍යයි. මොකද දන්නවද මේක පැය එකහමාරක් විතර අලකොලයක තැම්බෙන්න ඕන. හොඳටම තැම්බෙන්න ඕන. මේ කෑලි ඉතිරි වෙන්න බෑ. ඒකින්ද වතුර ටිකක් වැඩිපුර දාලා ලිපේ තියාගන්න. නැත්තම් ඉතින් හට්ටිය කර වෙලා තියෙයි වතුර ඩිංගක් වගේ දාලා තිබුණොත්. ඒකින්ද වතුර ටිකක් වැඩිපුර දාලා ලිපේ තියාගන්න. හරි දැන් මම කවලම් කරගෙන එහෙම ඉවරයි. වතුර ටිකක් දාලා කවලම් කරගත්තා. දැන් ඊට පස්සේ මේ පියනින් වහගන්න තමයි හදන්නේ. හරි. දැන් මම හට්ටිය ලිපේ තියාගෙන ඉවරයි.
පැය එකමාරක් විතර වගේ හොඳට තැම්බෙන්න ඕන. අලකොල පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් කට කසන්න බලනවා. ඒකින් හින්දා හොඳටම කොළ තැම්බෙන්න ඕන. දැන් මම හදන්නේ මේක ඇරලා බලන්න. දැන් මගේ මේ අලකොල එක හොඳටම තැම්බිලා තියෙන්නේ. මම ඔයාලට අරන් පෙන්නන්නම්කෝ හැන්දට. මෙන්න බලන්න. හොඳටම තැම්බිලා තියෙන්නේ. මෙන්න බලන්නකෝ. හොඳටම තැම්බිලා තියෙන්නේ. ආයි කෑල්ලක්වත් ඉතිරි වෙලා නැහැ. හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් මම හදන්නේ මේ ටික වෙනම භාජනයකට දාලා හට්ටියට තෙල් දාගන්න. මෙන්න මේ විදිහට සුදු ලුණු ටිකක් දාලා තෙල් දාගන්න තමයි හදන්නේ. දැන් මම හට්ටියට තෙල් ටික දාලා තියෙන්නේ. මොකද මට මේ වීඩියෝ එක ඔයාලට ගන්න බැරි වුණා තෙල් දාන. දැන් මම අර ටික වෙනම භාජනයකට අරගෙන පැත්තක තියලා තෙල් දාලා සුදු ලුණු ටිකක් දාලා දැන් මම මේ සුදු ලුණු ටික රෝස පාට වෙනකන් ඉන්නේ මේ ටික දාගන්න මේකට. ඔයාලට ඕන නම් අලකොල එක ලිපේ තියෙනකොටම තෙල් දාගන්නත් පුළුවන්. නැත්නම් අලකොල එක තැම්බිලා ඉවරුනාම තෙල් දාගන්නත් පුළුවන්. මම නම් ඉතින් මේ අලකොල එක තැම්බුණාට පස්සේ තමයි තෙල් දාන්නේ. දැන් මම හදන්නේ අලකොල එක මේ තෙල් එකට දාගන්න. ටික ටික මෙන්න මේ විදියට තෙල් එකට දාගන්නවා. හරි දැන් මම දාගෙන ඉවරයි. දැන් මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්නකො තෙල් එක්ක. කවලම් වෙන්න හොඳට කවලම් කරගන්න ඕන. දැන් මම හදන්නේ මේ අලකොල හට්ටිය බා ගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට ලිපෙන් බා ගන්න තමයි හදන්නේ. දැන් ලස්සනට කොළම කොළ පාටට හොද්දටම තැම්බිලා තියෙනවා. ලස්සනට පාටට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම බාගත්තා. දැන් මම මේක වෙනම මැටි භාජනයකට දාලා ඔයාලට පෙන්වන්න තමයි හදන්නේ. දැක්කද දැන් ලස්සනටම තියෙනවනේ. හොද්දටම තැම්බිලා කොළ කෑල්ලක්වත් ඉතිරි වෙලා නැහැ. හොඳ ලස්සන පාටට ඇවිල්ලා හොද්දටම තියෙනවා. දැන් මම හදන්නේ බත් ටිකක් කන්න මේක දාගෙන. මොකද දැන් උයා ගත්තට පස්සේ කන්නත් හිතෙනවනේ. ඒක හින්දා දැන් බත් ටිකක් කන්න තමයි මම හදන්නේ. අලකොල කියන්නේ ගොඩක් ගුණ කෑමක්නේ. අපේ ආච්චිලා සීයලා අපිට ඉස්සර උයලා දෙනවා. ඉතින් දැන් නම් ඉතින් එයාලා නෑනේ. ඒක හින්දා උයලා දෙන්න විදියක් නැති නිසා දැන්
අපිම මහන්සි වෙලා අපි හදා ගන්නවා දන්න විදියට. ඉතින් නිතරම කන්නේ අල පරිප්පු ඕවා නිසා ඉතින් ඒවා ඇඟට හරියන්නේ නැහැ. ඒක හින්දා මේ විදියට ගොඩ කෑමක් එහෙම කන්න පුරුදු වෙන්න ඕන අපි. ඒක හින්දා මම අනිවාර්යෙන්ම මේ විදිහේ කෑම වලට ගොඩක් ආසයි. ඔයාලත් මේ විදියට උයලා බලන්න. ඇත්තරම රසම රස කෑමක්. මං හිතන්නේ ගොඩ දෙනෙක් කාලා ඇති, කාපු නැති කට්ටියත් ඇති. කාපු කට්ටිය නම් මේකේ රස දන්නව ඇති. ඒක හින්දා කාපු නැති කට්ටිය ඉන්නවනම් මේ විදියට හදලා බලලා කාලා බලන්න. ඇත්තරම රස කෑමක්. බත් එක දෙපාරක් වුණත් කන්න පුළුවන්. ඒ තරම්ම රසයි. ඔයාලත් උයලා මේ විදියට කාලා බලන්න. ඉතින් මම ඇත්තරම මේ වගේ කෑම කන්න ඇත්තරම කැමතියි. අපි හැමතිස්සෙම කන්නේ වසවිස කෑමනේ. පොලෙන් ගෙනාවත් කන්නේ ඒවට අනිවාර්යෙන් බෙහෙත් ගහලම තමයි තියෙන්නේ. ඒක හින්දා මේ විදිහට අර ඉබේ හැදෙන කෑම වර්ග නම් ඇත්තරම ගොඩක් හොඳයි. බෙහෙත් වසවිස කිසිම දෙයක් නැහැනේ. ඉබේම හැදෙන දේවල් නේ. ඒක හින්දා අනිවාර්යෙන් ඒව ඇඟටත් හොඳයි. ඒක හින්දා අනිවාර්යෙන් මං හරිම කැමතියි මේ වගේ කෑම කන්න. මේ කොස් පොලොස් මේ වගේ අලකොල මේ වගේ කෑම ගොඩාක්ම කන්න කැමතියි ගොඩ කෑම. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා අපිව මේවට හුරු කරලා තියෙන්නේ. ඒක හින්දා මම නම් ඇත්තටම කැමතියි කන්න. ඒක හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම මේ විදිහට try කරලා බලන්න. පට්ටම රහට සුපිරියටම තියෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් කාලා බලන්න. කාලා බලලා මටත් කියන්න. ඉතින් සුබ දවසක් පරිස්සමින් ඉන්න. සතුටින් ඉන්න. ඔයාලට අලුත් වීඩියෝ එකක් මම අරන් එන්නම් තව එකක්. දන්න කියන සියලුම දේ මම ඔයාලට කියලා දෙන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න සුබ දවසක් ඔයාලට.